ඉතින් අදත් මම ගේන්නේ ඔයාලට ගොසරි shopping වීඩියෝ එකක්. මේ කීල්ස් එකෙන් ගත්තා මේ ලෝ කැට් එක 570යි. ඒකෙන් එකක් ගත්තා. මේ තියෙන්නේ. අද මම මේ කිස්ට් එකේ CRCA ජූස් එකේ මම try කරන්න ගෙනාවේ grapes එක. කලින් මම කොළ ඇපල් එක ඊට පස්සේ ඔරෙන්ජ් එක. ඒ දෙකේම නම් එච්චර ලොකු අවුලක් තිබුණේ නැහැ. සීනි තියෙනවා කියන එක ගැන ගැටලුවක් නැහැ. ඒකේ සීනි නැහැ. මොකද අර මේ කිමිකල් නැති ෆ්‍රෙෂ් මේ රස එනවා. බලමු මේක සාමාන්‍යයෙන් මිදි කියන්නේ නම් අපිට ගොඩක් මේ පළතුර කද්දිනු පැණි රස තියෙනවනේ. ඒක නිසා බලමු මේක 1300යි. ඊළඟට ගත්තා තායි සුමේදා සුවඳ ධූපය. ඒකේ ප්‍රයිස් එක ගහලා නැහැ. 250ක්. මේක කලින් තිබුණේ 170ට වගේ මට මතක. දැන් 250ක් වෙලා තියෙනවා. ඊපස්සේ මගේ ඩයට් ප්ලෑන් එකට පුරක්කන් පාන් එකක් ගෙනාවා. ඒක 540ක් වුණා. ඊට පස්සේ ලියා එකේ හඳුන් කූරු එකක් ගත්තා. මීට වැඩි ලොකු පැක් එක තිබුණා 600 ගාණක්. ඒ වුණාට මම මේක තමයි අද ගත්තේ. 150ක් වුණා. කීල්ස් එකෙන් ගහන ටී එකක් ගෙනාවා. කේක් වල පැකට් එක ඒක 285ක් වුණා. මේ තියෙන්නේ ඒ පැකට් එක. ඊළඟට මම සාම්බ්‍රාණි ග්‍රෑම් 50 පැකට් එකක් ගත්තා. ඒක රුපියල් 100ක් වුණා. සම්බා මේ වගේ දෙකමාර කිලෝ 5 පැකයක් තමයි මම ගත්තේ. මේක 2400ක් දැන් 240ක් වෙලා තියෙනවා. සම්බා කිලෝ එකක් දැන්. ඊළඟට බිම් මල් එකක් මම ගත්තා. ඒක මම මේ ගෙනාවේ 195ක්. ඊළඟට මේ මුකුණු වැන්න එක ඕගනික් එක මේක 135යි. මම කලින් try කරා මුකුණු වැන්න එකක් ගොටුකොළ එකක්. ඒ දෙකම හොඳ පර්ෆෙක්ට්. ඉතින් ඒක නිසා මම අද ගෙනාවේ. මේක හරියම හොඳයි. 135ක් වුණාට ගොටුකොළ එක හොඳ මේ ක්වොලිටි එකට ගොටුකොළ එක තියෙනවා. ඊට පස්සේ මම ගත්තා පොල් තෙල් බෝතලයක්. පොල් තෙල් බෝතලේ මේ බෝතලේ මම ගත්තේ 680යි. පොල් තෙල් බෝතලේ උනේ. ඊට පස්සේ මම ගත්තා හෑන්ඩ් වොෂ් එකක්. ඒක ලිටර් භාගේ මේක රුපියල් 300යි වුණේ. මේ හෑන්ඩ් වොෂ් එක වලට පේනවා ඇති. මේක හරි ලාභයි. ඊළඟට මගේ ෂැම්පූ මම පාවිච්චි කරන ෂැම්පූ එකයි කන්ඩිෂනර් එකයි. මේක ඩ්‍රීම් රෝන් එකේ මේ ෂැම්පූ එකයි මේ කන්ඩිෂනර් එකයි. මේක 395යි. 350 ගානේ තමයි මට එකක් වැටුනේ. ඊළඟට මේ කියුටෙක්ස් එකක් ගත්තා. මේ මම ගාලා තියෙන මේ කලර් එක වලට පේනවා ඇති. ඒ කලර් එක දාලා තියෙන්නේ මේ කියුටෙක්ස් එක රුපියල් 330ක් විදියට තමයි මේ වෙලා තියෙන්නේ. 300ක මිලකට තමයි මම ගත්තේ. ඊට පස්සේ කෝලිකුටු කෙසෙල් ටිකක් ගත්තා. මේ කෙසෙල් ටිකට උනේ 350යි. බිත්තර 10ක් ගත්ත. මේ බිත්තර 10 එකක් රුපියල් 40 ගානේ. මේකේ බ්‍රවුන් කලර් බිත්තර එකක් රුපියල් 42 ගාන තමයි වැටුනේ. මම ගත්තේ මේ සුදු බිත්තර එක. ඊට පස්සේ මේ අයිටම් ටික මම ගත්තේ කාමච්චෝඩේ වලින්. තමයි මේ අයිටම් ටික ගත්තේ. මේ පැස්තා වර්ග දෙකක් ගත්තා. එකක් රුපියල් 100 ගාන තමයි මේ පැස්තා ගත්තේ. මේ මිරිස් 100ක් මේක 120ක් වුණා. මේ කලවම් එකක් මේක 100ක් තියෙන්නේ. ඊළඟට හාල් මැස්සෝ මේ කැරට් අල ලොකු ලුණු සුදු ලුණු ඒ තුන තමයි. ඒකට මම හිතන්නේ මට මතක විදිහට 700 ගාණක් ගියා. වැල් ගොටුකොළ මේ ලොකු වැල් ගොටුකොළ එක. ඒකෙන් ටිකක් ගත්තා.
මේ බඩේ රිංගු කරල් දෙකක් ගත්තා රුපියල් 60 ගාන. මට ඒ කරලක් හම්බුනේ. මේ කොමඩු ගෙඩියත් රුපියල් 120ක් වගේ මට මතක. කොමඩු ගෙඩියක්. රාබු පොඩි ප්‍රමාණයක් තමයි රාබු ගත්තේ. තක්කාලි මඤ්ඤොක ටිකක් ගත්තා පොඩි රෙසිපි එකක් try කරන්න. අපි බලමු මොකද්ද මේකෙන් හදන්න පුළුවන් රෙසිපියක් කියලා. මම YouTube එකේ දැප්ප රෙසිපියක් ඒකත් try කරන්න කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේකේ පතෝල තියෙනවා. පතෝල පොඩි කරලක් තියෙනවා. අමු මිරිස් තියෙනවා, මාළු මිරිස් තියෙනවා, කැකිරි ගෙඩියක් තියෙනවා. ඒ ටික තමයි ඒකේ තියෙන්නේ. නෙළුම් වල මේකක් ගත්තා මම. නෙළුම් වල චුට්ටක් හදලා අඩුයි. ඒක නිසා ඒක හදන්නත් රෙසිපි එක try කරන්නත් එක්ක. අන්නාසි ගෙඩි මේ වගේ ගෙඩි තුනක්ම රුපියල් 100ට හම්බුනේ. ඊට අමතරව බණ්ඩක්කයි මෑ කරලුයි. ඩුබායි වට්ටක්කයි මේ ඩුබායි වට්ටක්ක ගත්තා. ඊට පස්සේ මේ දෙහි වෙනුවට මම ගෙනාපු නාරං එක. මේ නාරං ගොඩක් හම්බුනේ රුපියල් 100කට. ඉතින් ওই ටික තමයි අද මේ මම පෙන්නපු එළවලු අයිටම් එක ටිකට මට ගියේ රුපියල් 4000ක් ගියා. අර මම කලින් පෙන්නපු ගොසරි අයිටම් ටිකට මට ගියා රුපියල් 5000ක් විතර. ඉතින් අද සේරම බිල් එක ඊට අමතරව මම පොඩි දේවල් ගත්ත ඒවත් එක්ක අද බිල් එක 10ක් වගේ තමයි මේ වුනේ. ඉතින් ඔයාලට පොඩ්ඩක් මිනිමම් කරගන්න පුළුවන් කොහොමද දැන් ලංකාවේ තියෙන මිල ගණන් එළවලු සහ අනිකුත් දේවල් එක කොහොමද බැලන්ස් කරගන්නේ කියලා.